විසින් මටම කියන කතාවක් මේක. හිතේ නෑ කිසිම දෙයක ලබා ගැනීමේ පරමාර්ථයක්. මට වෙන්න තියෙන දේ දැක්ක මගේ අම්මා මට වඩා දුර තියන්. කාටවත් නැකර දේවල් බලාපොරොත්තුවෙන් අහගන්න පොඩි හරි ස්තුතියක්. දේවදූතියන් නෙමේ වෙස්වලාගෙන ආවේ මාර දූතියන් මේ ඉවසීමේ අවසානයේ. අනිවාර්යෙන් හැදේ මට පිස්සුවක් දුවේ මම හූතියන්. පුංචි පම්මාවක් ඇති නැති වෙන්න ඕන දෙයක්. හැබැයි හදිසි තීරණත් වෙලාවකට මහා වේදනාවක්. හැමෝම බලන්නේ එක කොන වලින්. ළඟ ඉන්න මිනිස්සුම මරනවා මගේ හිත ඇති තරම්. එළියට නොපෙවන මගේ දුක අඩනවා දරගන්න බැරි තරම්. පුරුදු වුණා මං දුක අමතක කරන්න හිනාවකින්. ඒක ගොඩක් තැන්වල මම හිනාවුනේ. ඒ හිනාවත් අමතක වෙයි කවදා හරි මම මරුණු දාක. දේවල් දැනෙන්නේ නෑ ඒ තරම් පැරිලා මගේ හිත. හිත ඇතුලෙන් අඩනවා වන්න පිටි මැරිලා. පතන්න හමු වෙන්න කියා මට හමු වෙච්ච කාලකන් නිවේදනාව. මට ඕන කෙල්ල කාදරේ කරන්න මැරෙන කම්මාස හින වෙලා ඉන්න මේ හද ගැහෙනකම්. සක්වල සත්වයෙක් මම ඉන්න දැන් වෙස්වලාන්. වාසිය හොයන්න ලං උණු හිවල්ලු දැනන් ඉන්න මම කාවවත් වෙන්න මම කාටත් අතවැසි. ඔන්නේ මටත් ජයගන්න මේ පැරදුණු ජීවිතේ. තමට වෙනකම් දැනෙන්නේ නෑ අනිකාගේ වේදනාව. මගේ හිතෙන් මම අහනවා ඇතිද දැන් මේ ගමනත්. පුංචි පම්මාවක් ඇති නැති වෙන්න ඕන දෙයක්. හැබැයි හදිසි